ආයිබෝවන්. ඒ වගේම සුබ උදෑසනක් වේවා අපේ ට්‍රියෝ සෆාරි LK YouTube නාලිකාව නරඹන ඔයාලා හැමෝටම. අපි අද thumbnail එකේ දාලා තියෙන විදිහට ඔයාලා දකින්න නැති thumbnail එක දැකලා ආපු කෙනෙක් නම් බලාපොරොත්තු වෙන්නේ උතුම් ශ්‍රීපාද කරුණාව රත්නපුර ශ්‍රී පලාභද්‍ර රාජමාවත ඔස්සේ කරුණා කිරීමට. ඉතින් අපේ YouTube නාලිකාවට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම පුළුවන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ චාරිකාව මෙතනින් ඉදිරියට කරගෙන යන්න. මාත් එක්ක මේ ශ්‍රීපාද කරුණාවට එකතු වෙලා ඉන්නවා තව යාළුවෝ 3 දෙනෙක්. මම මේ 3 දෙනා වලට එකන වෙන වෙනම හඳුන්වලා දෙන්නම්. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි අපේ ට්‍රියෝ සෆාරි YouTube නාලිකාවේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අඩුපාඩු වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. පල්ලෙහා තියෙනවා කමෙන්ට් බොක්ස් එකක්. ඔයාලා ඒකට ගිහිල්ලා අපේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා ඒ තියෙන අඩුපාඩු හදාගෙන ඔයාලට මීට වඩා හොඳ ක්වොලිටියෙන් ඒ වගේ මීට වඩා හොඳ වීඩියෝ එකක් දෙන්න. ඉතින් ට්‍රැවල් කරන්න ආසයි ඉන්නවා නම් ඒ වගේම ට්‍රැවල් වීඩියෝ බලන්න ආසයි ඉන්නවා නම් පුංචි වෙලාවක් කැප කරලා ගිහිල්ලා අපේ YouTube channel එක subscribe කරන්න. යන්න පුළුවන්. දෙන්න යන්නේ. මාන්න සුපිරි කොටයක් තියෙනවද? ග්‍රවුන්ඩ් එක වගේ. ග්‍රවුන්ඩ් එක වගේ. ඒක දිගින් ආ වීඩියෝ එක දැක්කද? Yeah. Behind the scene. Behind the scene.
ලස්සන පාරක්. අපි දැන් ඉන්නේ ශ්‍රී පරාභද්‍ර රාජමහා විහාරේ. ඉතින් ඔයාලට පුළුවන් පරාභද්‍ර පාරෙන් සිරිපා කරුණා කරද්දී මේ පරාභද්‍ර රාජමහා විහාරස්ථානයට ඇවිල්ලා පඳුරක් දාලා එතනින් ඉඳන් සිරිපා කරුණාව ආරම්භ කරන්න. ඔයාලගේ වාහන වල එනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා පාකින් ස්පේස් තියෙනවා. ඒ තැන් වලට තමන්ගේ වාහන දාලා ඉහළට කරුණා කරන්න පුළුවන්. ඒ වගේම බස් එකේ එනවා නම් රත්නපුරේ ඉඳලා ඔයාලට බස් තියෙනවා ශ්‍රී පරාභද්‍ර දක්වා. ඒ බස් එකේ ඇවිල්ලා ඔයාලට සිරිපා කරුණා කරන්න පුළුවන්.
කාඩ් පේමන්ට් පහසුකම් තියෙනවා කොමි. නඩේ පුරා පාවිච්චි කරන්න. ඒකත් ගන්න. බා ලයින් ගෑව ගුරුස්සේ. ඈ? අපි දැන් සිරිපා කරුණාව පලාබද්දර රාජමහා විහාරස්ථානයේ ඉඳලා ආරම්භ කරා. මේනකොට සැලකිය යුතු දුරක් අපි කරුණා කරලා තියෙනවා. ඉතින් උඩු යතපසු වීමක් වුණා. මගෙත් එක්ක යන නඩේ ඔයාලට අඳුරලා දෙන්න බැරි වුණා. අපි එකින් එකන අඳුරලා දෙන්න. පොඩ්ඩ ඉන්න. එතකොට මේ ඉන්නේ අපේ පැතුම් ට්‍රියෝ සෆාරි channel එකේ එක සමාජිකයෙක්. ඒකේ අනිත් එක්කන මේ ඉන්නේ අපේ තිමිර. මෙයා තමයි අපි මේ ගන්න වීඩියෝ ටික කපල කරලා එඩිට් කරලා ඔයාලට බලන්න පුළුවන් විදිහට හදලා දෙන්නේ. මේ ඉන්නේ අපේ අම්මගේ පොඩි පුතා. අපේ මල්ලි. ඔය ටික තමයි අද සිරිපා කරුණාවට එකතු වෙලා ඉන්නේ. ඔයාලට පුළුවන් අපිත් එක්ක උඩමළුවට යනකම් කරුණා කරන්න. මේ යන මාර්ගයේ විශේෂිත ස්ථාන හැම එකක්ම අපි ඔයගොල්ලන්ට මතක් කරන්න පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ තේරුම? යාළුවනේ අපි දැන් සිරිපාගේ කරුණා කරනවා නේ. හරිම මහන්සි. බොහොම වෙහෙසයි. ඔය අපි දැන් ඉන්නේ ලීනියල අම්බලම ගාව තියෙන ලීනියල සමුපකාර ආපන ශාලාවේ. මේ තියෙන්නේ මිල දර්ශනේ. වෙනදයි ඕන දෙයක් මිල දර්ශනේ පෙන්නන්නේ කන්නද බා? තිමිර මල්ලි. අපේ මල්ලි. පැතුම්. මගේ වැඩේ. කවුරුන් බලන්නේ?
අපි දැන් ගිහින් පහු කරගෙන ඊළඟ කරුණා කරන ගමන් ඉන්නේ. මෙච්චර වෙලා වීඩියෝ ගන්න බැරි වුණා. පටන් ගත්ත වෙලාව ඉඳන්ම ඉහළට තිබ්බේ. ලොකු දල බෑවුමක්. ඉතින් මේ පැහි බලාකුලක් ඇවිල්ලා දැන් වටේම කළු කරලා තියෙන්නේ. ඉස්සරහට වැස්සක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු වැස්සෙන් බාධාවක් වෙන්න එපා කියලා. අපි නඩේ ඉහළට ඇදෙනවා ටික ටික. ඇවිදින සෙට් එක. ඇවිදින සෙට් එක. Ada? Demikian. ඔයාලට මොනවාරි කියන්න දිනවද? යා යා මෙහෙන් යා. මේ පාරවල අමුතුම ලස්සනක් තියෙනවා. Dahalat එක. පඩි පෙළවලට වඩා
මේ වෙනකොට පඩි 4700ක් ඉහළට කරුණා කරලා ඉන්නේ. කොඩිය කියන ප්‍රදේශය පහු කරගෙන තමයි මේලාදී ඉහළට කරුණා කරන්නේ. මේ හුලම් පැකට් එකක් ගත්තා. ඒක ඇතුලේ තිබිලා මේ ටිටික් කැලේ සාව වෙනවා. රත්නපුරසී පලාබද්දර රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරන පාරට හම්බ වෙන තවත් එක් විශේෂිත ස්ථානයක් තමයි මේ කළුගඟ ආරම්භ වෙන ස්ථානය. ඉතින් මේ කවියකුත් තියෙනවානේ මහවැලි කැලණි කළු අලවේ යන ගංගා සමනල කන්ද උදුනේ සිට පැන නැංගා කියලා. ඉතින් එතනින් කළුගඟේ ආරම්භක ස්ථානය තමයි මේ දැන් මම ඉන්න තැන. දැන් අපි කට්ටිය ඇවිල්ලා ඉන්නේ ගෙත්තම්පානට. මේ සිරිපා කරුණා කරන මාර්ගයේ අන්තරාදායකම ස්ථානයේ විදිහට අපිට මෙතන හඳුන්වන්න පුළුවන්. මොකද ඉහළට වයින් වෙලාවක මෙතනින් ඉතා විශාල වතුර පාරක් පාලට ගලාගෙන යනවා. ඒ වගේ අවස්ථාවක මෙතනින් කරුණා කරන එක පොඩ්ඩක් අනුතුරුදායකයි. අපේ කෝඩුකාරයෝ දෙන්නා මෙතන දැන් ගෙත්තම්පානේ කරන්න ඕනේ චාරිත්‍ර ටික කරා. කෝඩුකාරයෝ තමයි මේ අපේ මල්ලි ඒ වගේම තිමිර. ඉතින් මේ ඒ කට්ටියගේ චාරිත්‍ර මෙතන සිදු කරන චාරිත්‍ර කරා. ඉතින් අපි දැන් මෙතනින් ඉහළට කරුණා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ඉන්නේ මේ ධර්මරාජ ගලේ. ධර්මරාජ ගල මුදුනට නගින ගම. ඉතින් මේ ධර්මරාජ ගල පිළිබඳව ජනප්‍රවාදයක එක කතා දක්නට ලැබෙනවා. ඉතින් එතනින් එකක් තමයි බුදුරජාණන් වහන්සේ සමන්තකුට පර්වතයේ ශ්‍රී පාද පත්මේ පිහිටවන්නට යන ගමනේදී සුමන් සමන් දිව්‍ය රාජා ප්‍රමුඛ පිටිසට මේ ස්ථානයේ ඉඳන් ධර්මයේ දේශනා කරා කියන එක. ඒ වගේම තවත් කතාවක් තමයි මේ ගලේ මේ ගල් පියකට පෙළ කොටලා තියෙන්නේ ධර්මරාජ කියලා පඬිවරයෙක්. පඬිවරයෙක් තාපසයෙක්. ඉතින් ඒ වගේ ජනප්‍රවාදී කතා රාශියක් සඳහන් වෙනවා. ඉතින් මේ ධර්මරාජ ගල නගිද්දී අපිට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන තවත් කතාවක් තමයි මේ පඩිපෙල් ගණන් කරාට කාටවත් මේ එකම ගානේ නැහැ කියන එක. ඉතින් මේ අත්දැකීමට ඔයාලත් මුණ පාලා ඇති. ඔයාලා මේ පඩිපෙල් ගණන් කරලා තියෙනවනම් ඔයාලට ආපු ගාන පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ සටහන් කරලා යන්න. ඉතින් අපි නගිනවා ධර්මරාජ ගල මුදුනට. කියා කවද? 128.
අර කීයක 120 මං ගණන් කරේ නෑ හොඳේ. ඒකෙන් ගියන්නේ. ඒ නිසා මට මේ දැන් අපි ඉන්නේ හීංගගුල. ඉතින් සීතාගුල පාස් කරගෙන ටික දුරක් ඉඳන් කරුණාකරද්දි තමයි අපිට මේ හීංගගුල කියන ස්ථානය හමු වෙන්නේ. මගේ මේ පිටිපස්සෙන් තියෙන තැනින් තමයි ඉස්සර උඩමළුවේ පාවිච්චි කරන්න වතුර අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා මේ මාර්ගයෙන් කරුණා කරනවා නම් මේ ස්ථානය දැක බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ ගල්වන්ගෙඩිය කියන ප්‍රදේශයේ. කොරවිට එරත්න අඩවිකන්ද මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරන අය මේ ගල්වන්ගෙඩිය කියන ප්‍රදේශයෙන් තමයි ශ්‍රී බලාභද්‍ර රාජමාවට එක්තු වෙන්නේ. ඉතින් මේ සිරිපා කරුණා කරන මාර්ගයේ තවත් එක් ප්‍රධාන සන්ධිස්ථානයක් තමයි මේක. මෙතෙන්ට වෙනදට නම් ශ්‍රී පාදය පේනවා. නමුත් අද මේදුම නිසා මොකුත් පේන්නේ නැහැ. මකර තොරණේ පොඩි කැලලක් පේනවා. ඒ දැන්නත් දැනනවද පිරියට බෑ අත් දෙකට මම ග්ලව්ස් දෙකක් ගත්තොත් හොඳයි කියලා හිතනවා ඔබ. ඔව් ග්ලව්ස් ගන්න. අවුලන්නේ මේ දෙක තියෙනවනේ මට අවුලකට තියෙන්නේ මේ අත. වෙක් කැලලක් වගුට ගිහලා මචං මූ ගෙනල්ලා නැහැ ජර්සිය. මේක බෑග් එකේ දාන්න නැහැ නේ. ඒගොල්ලෝ අර මයකාරි කියනවා අනිත් එක. ඒ උත්තර ඉවරයි. මම අනිත් එක හරි දෙනවා උඹ. මේක උනේ එක. මේක හිතන්නේ නේද? නේ ඇතුලේ කොතනද අපිට සිරිපතුල් ගාවට යන්න දෙනවද? ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඔළුව තියලා වදින්නේ එහෙම.
ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියන්නේ අපි මකර තොරණේ මං කියන්න ඕනේ උඹ කියනවනේ කියපා. මට කියන්න බෑ. ලැජ්ජ කරේ. මට තාමයි කැමරා මූණ දෙන්නේ නැහැ. මූලික තමයි කැමරාවට මූණ දෙන්න පුළුවන්. දෙක වෙනම අයින් බලිනා ඉන්නවා. ඉතරත් ඒ තේ තමයි කරන්නේ. අර බලන්න. යන්නේ දැන් 5:20යි වෙලාව. අද කවුරුත් වැඩිය සෙනග නැහැ. වහින්නෙත් නැහැ හැබැයි මීදුම. ඒ නිසා ඉතින් ඉක්මනට නැග ගන්න පුළුවන් යයි සිතමි. අපි සිතමු. අපි සිතන්නෙමු. අනාගත කාලේ. ඒකනේ. පොඩි රස්නයක් ආවනේ. වින්ද තමයි ලිස්ට් ගන්න පුළුවන්. ඒක දාපන්. TikTok එකේ ගන්න පුළුවන්. ඔය අන ඉදියට බලපන්. ඕ. හරිම මහන්සි යාළුවනේ. අම්මෝ. කවුරුද දිනවා? වීඩියෝ එක නෑනේ. ඔව්. කට් කරපන්. ඔන්න යාළුවනි සිරීපාදේ උඩ මළුව අපිට පේනවා. මීදුමෙන් වැහිලා තිබ්බේ මෙච්චර වෙලා. කියලා විදුමේ හොල ඉන්නේ. දැන් මීදුම ටිකක් ඔව් මීදුම මීට 5 වෙනකන් අපි ඉවසන් ඉඳලා තමයි මේ ෂොට් එක ගන්නේ. අර යම් මම දාලා තින්නේ වාරා ලහුවන කරන්නද යන්නේ. ඒ කවුද මෙයා? රංගයියේ TikTok එකට දාන්න ටිකක් ගනි. එතුම වෙලා ගියද? යාමාට නගින්න පටන් ගත්තා.
සීතලයි නේද? ඊරතරත් පාරක් තියෙනවා. ඒ ආහා වේවුන පාර. රත්නපුර ආව. ගබියාව. දන්නේ ඌ කිව්වේ එහෙම තමයි. ආයෙ දාඩියක මට දාඩියක් නෑ. හය අපි දැන් ශ්‍රීපාද ස්ථානයේ මුදුනට කරුණා කරලා ශ්‍රීපාදය වන්දනා කරා. පැවතිච්ච අධික මීදුම් තත්ත්වය නිසා ඒ වගේම උඩමළුවේ වීඩියෝ ගන්න දෙන්නේ නැහැ, ඒ වගේම ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපිට මෙතනින් එහාට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න විදියක් නැහැ. ඉතින් ඒකට අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම අවසානයේදී අපේ මේ වීඩියෝ එක බලපු අවසානයේ වෙනකම්ම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳපු ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ YouTube channel එක පුළුවන් නම් subscribe කරලා යන්න. පහළ තියෙන all button එක click කරන්න මේ වගේ වීඩියෝ ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අපිත් එක්ක මේ වීඩියෝ එක බලපු ඔයාලට නැවත වතාවක් ස්තුතියි කියලා මතක් කරනවා.